අවසරයක් ප්‍රාර්ථනා කරනවා අපක්ෂපාතී මිනිස්සු මඩලු ප්‍රතියෝජකවලගෙන රැස් සිටින ඔබ සැමගෙන්. විවාදය ආරම්භ කරන්න කලින් පුංචි ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න. මම අහන්න කැමතියි ඕගොල්ලන්ට ශ්‍රී ලාංකිකයෙක් වෙන්න අවශ්‍යද? ශ්‍රී ලාංකිකයෙක් වෙන්න අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕන දෙයක් තමයි මොකක්ද ශ්‍රී ලංකාව කියන්නේ කියන එක. ශ්‍රී ලංකාව කියන්නේ කරු බුද්ධිමතුනේ Google Map එකේ ශ්‍රී ලංකා කියලා සර්ච් කරාම එන පුංචි දූපත විතරද? නැහැ. අවුරුදු 2500කට වඩා පැරණි කඳුළු ඡායාග්‍රහණ වැරදීම් වල එකතුවක් තමයි කරු බුද්ධිමතුනේ ශ්‍රී ලංකාව කියන්නේ. ඉතින් හැරෙන්නම් ඒත් එක්කම අද යෝජකත්වයේ මාතෘකාව දිහාවට. අද යෝජකත්වයේ මාතෘකාව ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපනය තුල ඉතිහාසයේ විෂය ඉගැන්වීම අත්‍යවශ්‍ය වේ. කරු බුද්ධිමතුනේ ඛණ්ඩනය කරගන්නා මාතෘකාව ප්‍රධාන වචන ඛණ්ඩ තුනකට. පළමුවන වචන ඛණ්ඩය ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපනය. මොකද්ද මේ ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපනය කියන්නේ? රටේ ආර්ථික හා තාක්ෂණික ඉලක්ක වෙත යොමු වූ නමුත් ඉන් ඔබට ගිහිල්ලා සමාජයට වග කියන්නා වූ සමබර පෞරුෂයකින් යුක්ත වූ ඵලදායී පුරවැසියෙක් බිහි කිරීම අරමුණු කරගත් විෂයක්. අරමුණු කරගත් ආන්දෝලනයකට තමයි ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපනය කියන්නේ. ඒත් එක්කම හැරෙන්නම් දෙවන වචන ඛණ්ඩය දිහාට. දෙවන වචන ඛණ්ඩය විතර අපි දකින්නේ මේ කියනවා වූ ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපනය තුල ඉතිහාසයේ විෂය කියන එක. කරු බුද්ධිමතුනේ ඉතිහාසයේ විෂය කියන්නේ අතීත සිදුවීම්, සංස්කෘති, ශිෂ්ටාචාර සහ සමාජ ව්‍යුහයන් පිළිබඳ විද්‍යාත්මක වගේම විචාරශීලී අධ්‍යයනයක් කියලා සරලව හඳුන්වලා දෙන්න පුළුවන්. ඒත් එක්කම මේක හුදෙක් කටපාඩම් කිරීමකට වඩා අතීතය විමර්ශනය කරමින් සහ ඒකෙන් වර්තමානය අවබෝධ කර ගැනීම සඳහා සිසුන්ට අවශ්‍ය කුසලතා ලබා දීම අරමුණු කරගත් විෂයක් කියලා අපි නිර්වචනය කරන්න කැමතියි. ඒත් එක්කම හැරෙන්නම් විවාදයේ තියෙන තවත් එක්තරා වැදගත් වචන ඛණ්ඩයක් තියෙනවා. ඒ තමයි අත්‍යවශ්‍ය වේ කියන වචන ඛණ්ඩය. කරු බුද්ධිමතුනේ සුමංගල ශබ්දකෝෂයට අනුව අත්‍යවශ්‍ය වේ කියන්නේ අතිශයින් නුවමනා කියන එක. තවත් පැහැදිලි කරොත් සිංහල භාෂාවට අනුව අති ධන අවශ්‍ය තමයි අත්‍යවශ්‍ය කියන්නේ. ඒ කියන්නේ අති කියනවා බහුලාර්ථයේ උපසර්ගයේ යොදලා අවශ්‍ය කියන වචනේට ඒකේ අගය තවත් වැඩි කරලා තියෙනවා. තවත් දුරටත් පැහැදිලි කරොත් යම් කාර්යයක් හෝ ඉලක්කයක් සාර්ථකව ස්ථාවරව වගේම සම්පූර්ණයෙන්ම ඉටු කර ගැනීම සඳහා නොමැතිවම බැරි මූලික පදනමක් හරි නොමැතිවම බැරි මූලික මෙවලමක් හරි නම් ඒකට අපි කියනවා අත්‍යවශ්‍යයි කියලා. ඒත් එකම හැරෙන්නම් අද යෝජකත්වයේ ස්ථිරසාර වූ ශක්තිමත් වූ පදනම නිසා. හිතන්න කරු බුද්ධිමතුනේ අපිට ගයක් හදන්න ඕනේ. ශක්තිමත් ගයක් හදන්න ඕනේ. ශක්තිමත් ගයක් හදන්න නම් අනිවාර්යෙන් තියෙන්න ඕනේ ඒකට ශක්තිමත් අත්තිවාරම. ඉතින් රටක් ශක්තිමත් රටක් වෙන්න නම් ඉතා දියුණු රටක් වෙන්න නම් අනිවාර්යෙන්ම ඒක ඇතුලේ තියෙන්න ඕනේ ශක්තිමත් අත්තිවාරම. ඉතින් කරු බුද්ධිමතුනේ රටක් කියන එක ආර්ථික වශයෙන් හෝ තාක්ෂණික වශයෙන් හෝ දියුණුනා කියන්නේ ඒක දියුණුවක් විදිහට පිළිගන්න බෑ කරු බුද්ධිමතුනේ. රටක් ඇතුලේ ඉන්න මිනිස්සු මානව දයාවතින් වගේම අනුන්ගේ දුක දැනෙන අතින් තා ඉහළ මිනිස්සු වෙන්න ඕනේ. රටේ වටිනාකම ගැන දන්න මිනිස්සු වෙන්න ඕනේ. ඉතින් කරු බුද්ධිමතුනේ රටේ වටිනාකම ගැන දන්න අනුන්ගේ දුක තේරෙන මිනිස්සු කියන්නේ සහ කම්පණයේ යුක්ත මිනිස්සු. අපි අපේ පදනමේ පළවෙනි කාරණාව විදිහට දකිනවා. සහ කම්පනීය ජනතාවක් ඇති කිරීම කියන එක. මිනිස්සු මොනාකින් දිනුනත් වැඩක් නැහැ කරු බුද්ධිමතුනේ අනුන්ගේ දුක තේරෙන්නේ නැත්තම් රටේ වටිනාකම තේරෙන්නේ නැත්තම් ඒ වගේම තමන්ගේ රටේ ප්‍රෞಢත්වය තමන්ගේ රටේ අභිමානය අනිත් එක අපි මේ කතා කරන්නේ ශ්‍රී ලංකාව ගැන ශ්‍රී ලංකාව කියන රටේ අභිමානය ගැන හැඟීමක් නැත්තම් එතනින් එහාට දිනුවක් ගැන කතා කරන්න බෑ කරු බුද්ධිමතුනේ. ඊළඟට අපි පදනමේ දෙවෙනි කාරණාව විදිහට දකිනවා සහ කම්පනීය ජනතාවක් බිහි කරන්න නම් අනිවාර්යෙන්ම ඉතිහාසය කියනා වූ විෂය අත්‍යවශ්‍යයි කියන එක. ඉතිහාසය ඒත් එක්ක මගේ මතකයට එනවා ඉතිහාසය ගැන කතා කරනකොට සුනිල් ආරියරත්නයන්ගේ ලස්සන පවෙනවා. දළදා මැදුර අධිකව මිල කළ හැකිය සිරිමහ බෝධියේ ලන්සුව පැහැදිලිය කළුගල් වලට විකුණාගෙන සීගිරි කුරුටුගී බයිලා කළ හැකිය. කරු බුද්ධිමතුනේ ඉතිහාසය කියනා වූ විෂය ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපනය තුළ තිබ්බේ නැත්තම් අද ශ්‍රී ලංකාවට වෙන්නේ මෙන්න මේ කියනා වූ දේ. පාසල් අධ්‍යාපනය ඇතුළේදී කුඩා කාලේදී නම් තමයි දරුවගේ ඔළුවට රටේ අභිමානය, රටේ ප්‍රෞಢත්වය, ඒ වගේම සහකම්පනය කියන දේවල් දරුවගේ මොළය තුළට දෙන්නට ඕනේ. ඒ වගේ දෙන්න නම් අනිවාර්යෙන්ම ඉතිහාසය කියනා වූ විෂය ඒ පාසල් අධ්‍යාපනය තුළ අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ. මිනිස්